ඉතින් ආදරණීය මගේ යාළුවනේ. ඉතින් අදත් මං ඔයාලට පුංචි ව්ලොග් එකක් අරන් ආවා. මේක අපේ සුද්දිගේ රසවත් මොහොතක් බෙදා ගන්න ව්ලොග් එකක්. ඉතින් ඔයාලා හැමෝම සුපුරුදු විදියට අදත් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. හැබැයි ඉතින් මම මේ vlog එක අද නෙමෙයි ඔයාලට පෙන්නන්න හිටියේ ඊයේ රෑ තමයි මේ සිද්ධිය උනේ. ඉතින් මට එඩිට් කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ. සුද්දිත් නිදිමතේ හිටියේ. ඒ හින්දා මට එඩිට් කරගන්න බැරි වුණා. සුද්දිගේ පුංචි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මං ගත්තේ. ඉතින් මට මේ විස්තරේ කියන්නත් ඕනේනේ. ඒ නිසා මට හිතුණා දැන් අද දවසේ පුංචි වීඩියෝ ක්ලිප් එකක් අරන් ඒ වීඩියෝ ක්ලිප් වලට ඇඩ් කරලා අද වීඩියෝ vlog එක ඔයාලට පෙන්නනවා කියලා. ඉතින් යාළුවනේ ඔන්න විස්තරේ මුලින් නම් කියන්නම්. අපේ සූත්තේ දැන් දවස් 3-4ක් ඉඳලා එයා ටීවී එකේ එක ෆුඩ්ස් ඇඩ්ස් යනවනේ. ඉතින් ඔහොම පීසා එකේ ඇඩ් එකක් ගිහිල්ලා දවස් 3-4ක් විතර මේ පීසා ඕනේ කියලා කියනවා. එයා සාමාන්‍යයෙන් එක දේවල් ඉල්ලන කෙනෙක් නෙමෙයි. පුංචි දේවල් ඉල්ලනවා. ඔය වගේ ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. එයාට ආස හිතෙන්නේ නැති. ඉතින් එයා ඒ ඇඩ් එක යද්දි කොයි වෙලෙත් ටීවී එක ගාවින් හෙල්ලෙන්නේවත් නැහැ. ඉතින් එයා ඒ ඇඩ් එක දැකලා තමයි එයාට පීසා ඕනේ කියලා කිව්වේ. ඉතින් මට මේක බෙදා ගන්න හිතුනේ මේක ගොඩාක් ඒ කියන්නේ සුද්දිට අපි නැති කාලෙක හරි මම මේ විදිහට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරොත් එයාටම සතුටු හිතෙයි මේ වීඩියෝ එක බලලා මං ඉස්සෙල්ලාම පීසා කාපු දවස තමයි මේ කියලා. ඉතින් යාළුවනේ සුද්දිට දැන් පීසා දවස් 3-4ක් ඕනේ කිව්වා. පෙරේදා හස්බන්ඩ් වැඩ ඇරිලා එද්දී සුද්දි ඇහුවා පීසා ගෙනාවද කියලා. හස්බන්ඩ් ආද ගෙනාවේ නෑ කියද්දි එයා ගොඩාක් කනන්න ගත්තා. ඒ වෙලෙ ඉතින් මගේ හස්බන්ඩ්ගේ මූඩ් අප්සෙට් ගියා. කොහොම හරි හස්බන්ඩ් කිව්වා මං හෙට ගෙනලා දෙන්නම් කියලා. ඊයේ එයාට පීසා අරගෙන ආවා. ඉතින් දැන් සමහරු හිතනවා ඇති ඇත්තටම අපේ සුද්දිට දැන් අවුරුදු 3යි මාස 3යි මේ 11 වෙනිදාට. සමහරු හිතයි ඇත්තටම දැන් මේ බබා දැන් ටිකක් ලොකුයිනේ. ඇයි මේ බබාට මේ වගේ දේවල් අරන් දීලා නැත්තේ කියලා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. හේතුව ගැන කිව්වොත් යාළුවනේ අපේ සුදුමැණික හෙමිප්ලේජියා කියන රෝගී තත්ත්වයට බෙහෙත් බොන බබෙක්. ඉතින් මම මේ දේ ගැන කියලා ඔයාලව බය කරන්න මේ දේ කියනවා නෙමෙයි. අපිට දැන් ඒ හැමදේම හුරු වෙලා තියෙන්නේ. ඉතින් එයා බෙහෙත් බොන නිසා අපි බයයි එයාට ඇලර්ජි එකක් වෙයි කියලා කෑම වලින් හරි. මොකද බෙහෙත් පාවිච්චි කරන කෙනෙක්නේ. එනට ඩොක්ටර්ස්ලා අපිට කියලා නෑ අර කෑම දෙන්න එපා, මේ කෑම දෙන්න එපා, මේවා දෙන්න, අරවා දෙන්න කියලා. ඒ වුණාට මම එයාගේ අම්මනේ. ඉතින් මං කැමති එයාව ගොඩක් ආරක්ෂාකාරීව තියන්න. යාළුවනේ ඇත්තටම මං ඒ නිසා සුද්දි ආරක්ෂාව ගැන තමයි ඉස්සෙල්ලාම හිතුවේ. ඒත් ඉතින් එයාගේ තාම පුංචි මනසක්නේ තියෙන්නේ. ඉතින් හිත රිදවන්න බෑ. අපි දෙන්න ඊට පස්සේ කිව්වා හරි අපි දීලා බලමු හැම දෙයක්ම ඉස්සෙල්ලා අපි දෙයක් කරලා ඉන්න ඕනේනේ මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් අපි දෙන්න ඊට පස්සේ කිව්වා අපි ඩොක්ටර්ස්ලාත් අපිට කියලා නැහැනේ මේ දේවල් දෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා අපි දීලා බලමු කියලා. ඇත්තටම ඊයේ රෑ 10යි හස්බන්ඩ් ගෙදර එද්දී එන්න පරක් වුණා. එයා එන බස් එකේ ටයිම් එක මිස් වුණා. ඊට පස්සේ එයා ආයේ දඹුල්ලට ගිහිල්ලා තමයි ආයේ බස් එක ආවේ. ඒ සුද්දි හින්දා තමයි එයාට පීසා එක ගේන්න ගිහිල්ලා. ඉතින් මේ 10 වෙනකන් එයා නැගිටලා හිටියේ පීසා එක කන්න. ඒ තරම් පුංචි ආදරණීය ආසාවක් එයාගේ එක. ඉතින් මං හිතනවා එයාව අපි සතුටු කරා කියලා. ඉතින් යාළුවනේ මං මේ vlog එක ඔයාලත් එක්ක බෙදා ගන්න හැදුවේ අපේ සුද්දිගේ ආදරණීය මතක සටහනක් ඔයාලට පෙන්වන්න. ඉතින් යාළුවනේ මගේ වීඩියෝස් ලස්සනයි නම් ලස්සන කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් නැවත වීඩියෝ එකකින් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සන්නයි.